Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම මේ පාර ඔයාලට අරගෙන ආවේ අපි සිරිපාද ගියපු vlog එක. ඉතින් මම කලිනුත් සිරිපාද ගිහින් තියෙනවා. ඉතින් මේ මම යන දෙවෙනි පාර. ඉතින් මේ ගමන අපි යන්න දාගත්තේ අප්‍රේල් මාසේ 12යි 13යි දවස් දෙක. ඉතින් මේ ගමනට අපේ පවුලේ අය තව කසින්ලා ටිකකුයි තමයි යන්නේ. ඉතින් අපි කලින්ම වෑන් එකකට කතා කරලා තිබ්බේ වෑන් එකට 12 වෙනිදා උදේ 4ට එන්න කියලා තිබ්බා. ඉතින් වෑන් එක 4ට ආවා. ඒ වුණාට අපි 4:00 තමයි අපේ ගමන යන්න පටන් ගත්තේ. ඉතින් 4ට යන්න උදෙන්ම නැගිටපු නිසා මට වෑන් එක නැග්ගාම නිින්ද ගියා. ඉතින් මම නැගිටිද්දී උදේ 7ට විතර ඇති. ඉතින් එතන ඉඳන් තමයි මම මගේ vlog එකේ වීඩියෝස් ගන්න පටන් ගත්තේ. ඉතින් අපි 12 වෙනිදා උදේ බතුත් උයාගෙන තමයි ගියේ උදේට කන්න. ඉතින් මේ vlog එක නම් අනිත් vlog වලට වඩා ටිකක් දිග වැඩි. ඒ වුණාට ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි දැන් යන් අපේ vlog එකට. ඉතින් අපි මේ පාරේ යන්නේ හැටන් පාරෙන්. අපි කලින් පාර ගියෙත් හැටන් වලින්. දැන් ඔන්න අපි ඉතින් ටික ටික කඳු හරියට ලං වෙලා ඉන්නේ. මේ බලනකො මේ අහස නම් හරිම ලස්සනයි. මම ඒක නිසා ගොඩාක් වීඩියෝස් ටිකක් ගත්තා. මම ඒ හැම එකම ඔයාලට මේකේ දාලා තියන්නම්. ඉතින් ඔහම යද්දී අපි මග හරියකින් නවත්තලා උදේට කෑවා. කාලා තමයි ඊට පස්සේ ආයෙත් යන්න ගත්තේ. මම හිතන්නේ මම හරිම වෙලාවෙදී තමයි ඇහැරිලා තියෙන්නේ. මේ හරියදිත් මට නිින්ද ගිහින් තිබ්බනම් මේ වීඩියෝස් එකක්වත් මට ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ පාර කෝඩු අය දෙන්නෙක් යනවා මේ ගමන. ඉතින් අපි බලමු කෝඩු අය කරන්න ඕනේ දේවල් මොනවාද, පළවෙනි පාරටම යද්දි මොනවාද කරන්න ඕනේ දේවල් කියලාත් අපි මේ vlog එකේ බලමු. මේ දැන් ඔයාලට ඈතින් පේන කඳු ටික තමයි සප්තකන්‍යා කඳු වැටිය. මේකේ වීඩියෝ එකක් ඇති. ඒ ටික ළඟට පේන වීඩියෝ එකක්. මම ඒකත් ඔයාලට ඉස්සරහින් දාලා තියන්නම්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් මම ඔයා මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් දැන් මේ අපිට පේන්නේ මවුසා කැලේ ජලාශය. ඉතින් මේක සිරිපාදේ නගිද්දිත් හරිම ලස්සනට ඈතින් පේනවා. මම ඒවත් ඔයාලට අරගෙන එන්නම් ඉස්සරහදී. ඔන්න දැන් අපි සිරිපාදේ කරුණාකරන් තමයි පටන් ගන්න යන්නේ. අපේ බඩමුඩු ටිකත් අරගෙන අපි හැමෝම දැන් සිරිපාදේ කරුණාකරන් තමයි පටන් ගන්න යන්නේ. අපි ඔක්කොම 8 දෙනෙක් තමයි මේ පාර සිරිපාද කරුණාකරන් යන්නේ.
ඉතින් අපි ගියේ 12-13 නිසා එහෙම ලොකුවට සෙනගක් හිටියේ නෑ. සාමාන්‍ය විදියට හිටියා. ඒ වුණාට අපි දැක්කා 15 වෙනිදා හොඳටම සෙනග ඉන්නවා. හැබැයි අපි ගියපු දවස්වල නම් එහෙම සෙනග ගොඩාක් හිටියේ නෑ. ඉතින් මේ ඔයාලට දැන් පේන්නේ මකර තොරණ. ඉතින් ඔන්න දැන් අපි මකර තොරණ ගාවටත් ඇවිල්ලා ඉන්නේ. ඔන්න අපි ගියපු දවස්වල ටිකක් වැස්ස තිබ්බා. ඉතින් මෙහා පැත්තේ කන්දේ දියඇලි ගොඩාක් තිබ්බා. ඉතින් මම ඒවලත් චූටි වීඩියෝ ටිකක් ගත්තා. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ සීතගඟුල ගාවට. ඉතින් මෙතනදී කෝඩුවල් කරන්න ඕන චාරිත්‍ර ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික කරනකම් අපි මෙතනට වෙලා හිටියා. ඉතින් ඔන්න අපි ටිකෙන් ටික හිමීට ආයෙත් නගින්න පටන් ගත්තා. මං ඔයාලට කලින් කිව්වා නේද මං උස්සා කැලේ ජලාශය සිරිපාදේ නගිද්දි පේනවා කියලා. මේ තියෙන්නේ ඒක. ඉතින් සිරිපාදේ එක ලස්සන මල් ජාති වර්ග තියෙනවා. ඉතින් බිම තිබිලා මට මෙන්න මේ ලස්සන මලත් හම්බුණා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉදිකටු පාන ගාවට. ඉතින් අපි සිරිපාදේ කරුණාකරදී දෙතුන් පාරක්ම වැස්සා. එතකොට නම් මට ඇත්තටම වීඩියෝස් ගන්නත් බැරි වුණා.
ඔන්න දැන් අපි ඉන්නේ මහගිරි දඹේ හරියේ. තව චුට්ට දුරකින් අපිට උඩමළුවට යන්න පුළුවන්. දැන් අපි උඩමළුවට ගොඩාක් ළඟින් ඉන්නේ. අපිට දැන් උඩමළුව පේනවත් එක්ක ඉතින් මං පෙන්නන්නම්කෝ උඩමළුවට ගියාම කොහොමද කියලා. ඉතින් අපි සිරිපතුල වැඳලා ඊට පස්සේ ආවා මේ ගාන්ටාරේ ගහන්න. මේ ගාන්ටාරේ ගහන්න තියෙන්නේ අපි ඇවිත් තියෙන වාර ගානට අනුව මේ ගාන්ටාරේ නාද කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් පහළට බහලා අපි ගියා පහන් පත්තු කරන්න. පහන් පත්තු කරලා ඊට පස්සේ අපි ආයෙත් පහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් අපි මළුවට නැග්ගට පස්සේ අපිට වීඩියෝ කරන්න තහනම් විශේෂයෙන්ම සිරිපතුල තියෙන හරිය ඒ හරිය වීඩියෝ කරන්න තහනම් ඒක නිසා ඉතින් වීඩියෝස් ගන්න විදිහක් නැහැ. ඉතින් අපි පහළට කරුණා කරලා ඉවර වෙද්දී හවස් වෙලා තිබ්බා. හවස 6ට විතර ඇති. ඉතින් අපි ගියෙත් පොය දවසේ නිසා හඳත් හරිම ලස්සනට පෙනුණා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ vlog එක ඉවර වෙන්න යන්නේ. ඉතින් ඔයාලට මේ vlog එක බලලා හිතෙන දේ කමෙන්ට් කරන් යන්න අමතක කරන්නත් එපා. අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. bye bye.